හරි. අපි අද සාකච්ඡා කරන්න යන්නේ 2020 O-level pass paper එකේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. අපි එහෙනම් පටන් ගමු. මම හිතනවා මේ ප්‍රශ්න පත්‍රය ඔයාලා හැමෝගම ඇති කියලා. හැමෝගම pass paper සොට ඇති. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය download කරගන්න. 2020 O-level course. හරි. අපි යන්නේ එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට. ගිරිකුල මහාවිද්‍යාලයේ අධිශිෂ්‍ය සංගමය වාසල් සමෝපාකාර සමිතිය හා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය එකමුතුව තිස්ස සහල් මුල් ව්‍යාපාරයේ අයිතිකරුවන දහම්සේකර පරිත්‍යාග කරන සහල් භාවිතයෙන් සකස් කර ලබා දෙන සහල් කැඳ වීදුරුවට පාසල් සිසුන් සුචිතත්වයක් දක්වයි. හරි. පොඩි කේස් ස්ටඩි එකක් දීලා ඉන්නකට පොඩි සිද්ධියක් දෙන්න. ඒකෙන් ප්‍රශ්න එකේ නම් පහට යනකම් උත්තර දෙන්න කියලා දෙන්න. හරි. පළවෙනි ප්‍රශ්නය. ගිරිකුල මහා විද්‍යාලය විසින් සපුරාගනු ලබන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? හරි. අපි දන්නවා අවශ්‍යතාව. අවශ්‍යතාව කියන්නේ ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේ. ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේ. ඔයාලා එහෙනම් දැන් ඔයාලා 100 පොතක් 100 පිටු දෙකක් වගේ අරගෙන දැන් ඔයාලා පේපර් එක තියනවා නම් MCQ එක යටින් නිකන් උත්තරේට ඉලක්ක අඳින වෙනුවට ඔයාලා පළවෙනි ප්‍රශ්නේ දැම්මා. ඒකට අදාළ මම කියන දේවල් ටික ලියා ගන්නවා. හරිද? එතකොට අවශ්‍යතාව කියන්නේ ජීවත් වීම සඳහා මිනිසෙකු විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේ. මොනවද? ආහාර. ආහාර කියන්නේ ඇඳුම් පැළඳුම්. ඊට පස්සේ නිවාස වාසස්ථාන. අධ්‍යාපනය. සෞඛ්‍ය ආරක්ෂා ආදරය. මේ වගේ දේවල් තමයි අපි මිනිස් අවශ්‍යතාවය කියලා කියන්නේ. එතකොට උවමන. උවමනා කියලා කියන්නේ මෙන්න මේ කියන අවශ්‍යතාව සපුරා ගන්නා විවිධ ආකාර, විවිධ ස්වરૂප. දැන් ආහාර කියන අවශ්‍යතාවය අපිට සපුරා ගන්න පුළුවන් බා, නූඩල්ස්. ඒ කියන්නේ විවිධ ඒවා තියෙනවා. ඒ කියන්නේ උවමනා විශාල සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි අවශ්‍යතාව තියෙන්නේ තාමත් සීමිත ප්‍රමාණයක් විතරයි. එතකොට ඇඳුම් කිව්වම අපිට කමීස්, ෂර්ට් විවිධ ආකාර ඇඳුම් අපිට වෙනවා. අනිත් ඒකම උවමනාවේ. ඇඳුම් කියන අවශ්‍යතාවය අපිට සපුර ගන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. අපි කියන උවමනා සංකීර්ණයි. උවමනා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අවශ්‍යතාවය ඉතා සීමිත ප්‍රමාණයක්. 10ක්. ඔයගේ ගණින්න පුළුවන් තරමක් තමයි අවශ්‍යතාවය තියෙන හැබැයි උවමනා සීමිතයි සංකීර්ණයි. එතකොට ගිරිකුල මහා විද්‍යාලය විසින් සපුරන ලබන මිනිස් අවශ්‍යතාවය. ගිරිකුල මහා විද්‍යාලය දැන් පාසලක් සපයන හොඳට ප්‍රශ්න ජීවන ගිරිකුල මහා විද්‍යාලය. ගිරිකුල මහා විද්‍යාලයේ සපයන අධ්‍යාපනය කියන අවශ්‍යයි. හැබැයි අපි යනවා තිස්ස සමන්මූල ව්‍යාපාරයේ සපයන මිනිස් අවශ්‍යතාවය අන්න හැබැයි මේක යහන්නේ අපි ගිරිකුල මහා විද්‍යාලය විසින් සපයන මිනිස් අවශ්‍යතාවය මොකක්ද? අධ්‍යාපන. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 2. අපි යන්නේ දෙවෙනි ප්‍රශ්නේ. ගිරිකුල මහා විද්‍යාලයේ බාහිර පරිසර සාධකයක් සඳහා උදෙසුමක් වනවා. අපි දන්නවා ව්‍යාපාර පරිසරය කොටස් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්නේ. අභ්‍යන්තර පරිසරය බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරය බාහිර පරිසරය. එතකොට මේ කියන අභ්‍යන්තර පරිසරය කියන්නේ ව්‍යාපාරයක් තුලින් කරන පරිසරය. ඒ කියන්නේ ව්‍යාපාරයක් තුල සිටින සාධක. උදාහරණයක් විදිහට ගත්තොත්
අභ්‍යන්තර පරිසරය. ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ ඉන්න අයිතිකරුවා. කවුරුන් කරනවා? සේවතුන් වගේ ටික. ප්‍රධාන වශයෙන් ওই දෙන්නාමයි අභ්‍යන්තර පරිසරය. කියන්නේ ව්‍යාපාරයේ ඇතුළේ. ව්‍යාපාරය ඇතුළේ ඉඳගෙන ව්‍යාපාර කටයුතු වලට බලපෑම් කරන සාධන. අයිතිකරුවන් ඉන්නවා. අයිතිකරුවන් සේවකයින් අවමනාකරුවන් බාහිර පරිසරය. බාහිර පරිසරයේ උඩින් ඉන්නවා ඒ ගනුදෙනු කරුවෝ ටික. පාරිභෝගික ගනුදෙනු කරුවෝ. අපේ භාණ්ඩ මිලදී ගන්න කට්ටිය. ඊට පස්සේ අපට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන කට්ටිය. සැපයුම් කරුවෝ. සැපයුම් කරුවෝ. ඊට පස්සේ තරගකරුවන් අපිට තරගයක් කරනවා. අපි වෙළඳපොළ සපයන භාණ්ඩ හා සේවාවලට සමාන භාණ්ඩ හා සේවා සපයන කට්ටියට අපි කියනවා අපේ තරගකරුවන් කියලා. ඊට පස්සේ රජය ප්‍රජාව ඊළඟ ගොඩක් කට්ටිය ඉන්නවා. බාහිර පස්සේ. දේශපාලන පරිසරය ආර්ථික පරිසරය නෛතික පරිසරය වගේ ගොඩක් කට්ටිය අනිවාර්යයෙන්ම අපිට බාහිර පරිසරයේදී. එතකොට දැන් මේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීම තුළින් අපිට ව්‍යාපාරයේ තියෙන ශක්තිය හා දුර්වලතා හඳුනා ගන්න පුළුවන්. ශක්තිය දුර්වලතා හඳුනා ගන්න පුළුවන්. ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය විශ්ලේෂණය කිරීම අධ්‍යයනය කිරීම තුළ. ව්‍යාපාරයේ බාහිර පරිසරය අධ්‍යයනය කිරීම තුළින් අපිට ව්‍යාපාරයේ තියෙන අවස්ථා තර්ජන ටික හඳුනා ගන්න පුළුවන්. ව්‍යාපාරයේ තියෙන අවස්ථා තර්ජන ටික හඳුනා ගන්න පුළුවන්. එතකොට දැන් මේක කියනවා බාහිර පරිසර සාධකයන් සඳහා විශ්වාසය. අධ්‍යයන කාර්ය මණ්ඩලය. අධ්‍යයන කාර්ය මණ්ඩලය කියන්නේ ගුරුවරු. අධ්‍යයන කාර්ය මණ්ඩලයේ නම් ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ අනධ්‍යයන කාර්ය. ඒ කියන්නේ පාසල සුද්ධ පවිත්‍ර කරන ඒ වගේ සේවකයෝ ටික ඉන්නේ අභ්‍යන්තර පරිසරය. තිස්ස සහල් මූල ව්‍යාපාරය. අන්න තිස්ස සහල් මූල ව්‍යාපාරයේ ඒ පාසල ඇතුළේ නෙමෙයි. එයා තමයි බාහිර පරිසර සාධක කියලා ගන්නවා. පාසලේ සිසු අනිවාර්යයෙන් අභ්‍යන්තර පරිසර සාධක. එතකොට දෙවන ප්‍රශ්නයට අපිට උත්තරේ ඉන්නේ අංක 3 තිස්ස සහල් මූල ව්‍යාපාරය. හරි. ඊට සිද්ධිය ඇතුළත් රාජ්‍ය අංශීය ව්‍යාපාර සංවිධානයක් වෙනවා. රාජ්‍ය අංශීය රජයට අයත් ව්‍යාපාර සංවිධානයක් වෙනවා. තිස්ස සහල් මූල ව්‍යාපාරය නෑ. තිස්ස සහල් මූල ව්‍යාපාරය කියන්නේ පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර සංවිධානයක්. ඒක පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයක්. ඒක තනිපුද්ගල ව්‍යාපාරයක්. දෙක ආදිසිස්ස සමග නෑ. ඒක සංගමයක්. ඒක සමිතියක්. පාසල් සමුපකාර සමිතිය. පාසල් සමුපකාර සමිතියක පෞද්ගලික අංශයට සමිතිය. ආදිසිස්ස සමග පෞද්ගලික අංශයට සමිතිය. ගිරිකුල මහාවිද්‍යාලය. අන්න ගිරිකුල මහාවිද්‍යාලය. ගිරිකුල මහාවිද්‍යාලය පාලනය ආයිතිය සම්පූර්ණයෙන්ම රජයේ සමග. එතකොට පාසලට අපි දන්නවා සම්පූර්ණයෙන්ම රජයේ අධීක්ෂණය හා පාලනය ලැබෙනවා පාසලක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට තුන්වෙනි විස්තරය හතරවෙනි ප්‍රශ්නේ. ඉහත සිද්ධිය ඇතුළත් සහල් කැඳ සකස් කිරීමට භාවිතා කළ සහල් අයත් වන නිෂ්පාදන සාධකය කුමක්ද? අපි දන්නවා නිෂ්පාදන සාධක හතරයි. නිෂ්පාදන සාධක කියන්නේ මොනවද කියලා දන්නවද? නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේදී යොදා ගන්න. නිෂ්පාදනයේ යොදා ගන්න. සියලුම දේවල් නිෂ්පාදන සාධක කියලා කියනවා. මෙන්න මේක නිෂ්පාදන සාධක උපයෝගී කරගෙන තමයි අපි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්නේ. මොනවාද මේ නිෂ්පාදන සාධක? භූමි නිෂ්පාදන සාධක හතරයි. ශ්‍රමය, කාන්තාඥ, විවෘතසාය හතරයි.
එතකොට මෙන්න මේ කියන නිෂ්පාදන සාධක 4 පාවිච්චි කරලා තමයි අපි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්නේ. එතකොට භූමිය කියන්නේ අපිට නිර්වචනය කරන්න පුළුවන් අවශ්‍ය නම් ලියාගන්න. භූමිය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ස්වභාව ධර්මයාගෙන් ලද සියලුම දේ. ස්වභාව ධර්මයාගෙන් ලද සියලුම දේ. භූමිය ගැන ඉඩම් වලට විතර නෙවෙයි අපිට khනිජ සම්පත වගේ දේවල් ගන්නත් පුළුවන් කියන්නේ. ස්වභාව ධර්මයාගෙන් ලද ඊට පස්සේ සූර්ය බලය ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඉඩම් විතරක් නෙවෙයි භූමිය කියන්නේ ඕනම දෙයක්. ස්වභාව ධර්මයාගෙන් ලද ඕනම දෙයක් අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නවා නම් ඒක අපි භූමිය කියලා ගන්නවා. ශ්‍රමය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා මිනිසෙකු සතු කායික හා නැත්නම් මානසික හැකියාව. ශ්‍රමය කියන්නේ මිනිසෙකු සතු කායික හා මානසික හැකියාව. ප්‍රාර්ථනා හොඳට මතක තියාගන්න. ප්‍රාර්ථනය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා මිනිසා විසින් නිර්මාණය කරන ලද නිෂ්පාදන ආකාරය. මේ ප්‍රාර්ථනය කියන්නේ මිනිසා විසින් හදපු මිනිසා විසින් නිර්මාණය කරන ලද නිෂ්පාදන ආධාරය. යන්ත්‍ර සූත්‍ර. මේ යන්ත්‍ර සූත්‍ර කවුද හදන්නේ? මිනිසා විසින් තමයි නිර්මාණය කරන්නේ. මොකටද මේ යන්ත්‍ර ටික භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ? අන්න ඒකකින් තමයි අපි කියන්නේ ප්‍රාර්ථනය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා මිනිසා විසින් නිර්මාණය කරන ලද නිෂ්පාදන ආධාර. නිෂ්පාදනයට ආධාර. නිෂ්පාදනය ක්‍රියාවලියට මේ අංග සූත්‍ර කියන්නේ උදව්වක්. ගොඩනේ. උන්වැරදි දේවල් නම් ප්‍රාර්ථනා කියලා වගේ තියාගන්න මිනිසා විසින්මයි කියන්නේ. ඒ වගේ මේවා නිෂ්පාදන ආධාර. නිෂ්පාදන ක්‍රියාවලියේදී භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන නිෂ්පාදන ක්‍රියාවලියේදී ආධාරකයක් විදිහට තමයි අපි මේවා පාවිච්චි කරන්නේ. ඒවා මිනිසා විසින් නිර්මාණය කරපු දේවල්. ව්‍යවසායකත්වය කියන්නේ මෙන්න මේ කියන භූමිය, ශ්‍රමය, ප්‍රාර්ථනය කියන නිෂ්පාදන සාධක සම්බන්ධීකරණය කිරීම, සැලසුම් කිරීම, ඊට පස්සේ අවදානම් දරන නම්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවක්. භූමිය, ශ්‍රමය, ප්‍රාර්ථනය යන නිෂ්පාදන සාධක සංවිධානය කරමින් අවදානම් දරමින් නම්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය තමයි කියන්නේ ව්‍යවසාය කියන්නේ. හරිද? එතකොට මේ ප්‍රශ්නයට අනුව ඉහත සිද්ධිය තුළ සහල් කැන සකස් කිරීමට භාවිත කළ සහල්ලයක් වන නිෂ්පාදන සාධකයේ භූමියද නෑ. ශ්‍රමයද නෑ. ප්‍රාර්ථනය විදියට තමයි අපිට ගන්න. ඒ කියන්නේ සහල් කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන නිෂ්පාදන ආධාරකයක් විදියට. නිෂ්පාදන ආධාරකයක් විදියට තමයි අපි සහල් මෙතන කැඳ හදන්න පාවිච්චි කරන්නේ. ඒතකොට හතරවෙනි උත්තරය තුන. හරි. ඊට පස්සේ පස්වෙනි ඉහත සිද්ධිය ඇතුළත් තිස්ස සාල්මෝන ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තුන. මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ඔව් හරි. ඇයි මේ ව්‍යාපාරයක් කියන්නේ ටෙලිෆෝන් ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක්. අයිතිකරුගේ නමින් හැරද වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් එම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්යයි. එම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්යයි. දැන් මේ ව්‍යාපාරයේ අයිතිකරු තමයි දාමසේකර. දාමසේකර අයිතිකරු මේ ව්‍යාපාරයේ නම හැබැයි තිස්ස සාල්මෝ. දැන් මේ ව්‍යාපාරය අයිතිකරුගේ සම්පූර්ණ නමින් තියාගෙන යන්නේ නැහැ. අයිතිකරුගේ සම්පූර්ණ නම මේ. හැබැයි ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ තිස්ස සාල්මෝ ව්‍යාපාරය කියලා. මේක තනි බුද්ධ ව්‍යාපාරයක් කියලාට බැලු ගන්නකොට වෙනවනේ. ඒ අයිතිකරුවෙක් කෙනෙක් දාමසේකර විතරයි. එතකොට
මෙම ව්‍යාපාරයේ අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් එම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙනවා. තිස්ස සහල් මෝල් කියන එක පවත්වාගෙන යනවා නම් අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම රෙජිස්ට්‍රාර්වරයා හරහා මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙනවා. හරිද? දාම්සේකර කියන සම්පූර්ණ නමින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ලියාපදිංචි කරන්න ඕනේ. හැබැයි දැන් ව්‍යාපාරය යන්නේ වෙන නමින්. ඉතින් මේ ව්‍යාපාරයේ නම ලියාපදිංචි කරගන්නවා. දෙවෙනි එකත් බලමු. මෙම ව්‍යාපාරයේ සම්බන්ධ දාම්සේකරගේ වගකීම සීමිතයි. නැහැ. අපි දන්නවා තනි පුද්ගල ව්‍යාපාර අපි මේ තනි පුද්ගල ව්‍යාපාර වලට තව නමක් කියනවා කේවල ස්වාමී. කේවල ස්වාමී. කේවල ස්වාමී ව්‍යාපාර. තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර කියන දෙකේම අයිතිකරුගේ වගකීම හෝ අයිතිකරුවන්ගේ වගකීම අසීමිතයි කියලා අපි කියනවා. ඒ කියන්නේ අයිතිකරු ව්‍යාපාරයට යොදු ප්‍රාර්ථනයට පමණක් එයාලගේ වගකීම සීමා වෙන්නේ. හිතන්න අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාර්ථනයේ විදිහට එයා රුපියල් ලක්ෂ 5ක් යොදවලා තියෙනවා. හැබැයි එයා බාහිර යම්කිසි පාර්ශවයකට රුපියල් ලක්ෂ 7ක් ණය. හදිසියෙවත් මේ ව්‍යාපාරයේ වැහිලා ගියොත් එයාගේ වගකීම මේ රුපියල් ලක්ෂ 5කට පමණක් සීමා වෙන්නේ නැහැ. එයාගේ ඉඩකඩම් වතු පිටි යාන වාහන කියන හැම දෙයකටම විකුණලා හරි එයාම බාහිර පාර්ශවයන් කියන වගකීම් ණය පියවර නොවන. අන්න ඒක තමයි තනිපුද්ගල හෝ හවුල් ව්‍යාපාරයේ වගකීම් අසීමිතයි කියන්නේ. එතකොට මේ ව්‍යාපාර සම්බන්ධයෙන් දහම්සේකරගේ වගකීම් සීමිතද? නැහැ. අසීමිතයි. මෙම ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් ඇත. වැරදි. තනිපුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර වලට නෛතික පුද්ගලභාවයක්, නීතිමය පුද්ගලභාවයක් නැහැ. ඒ කියන්නේ මොකක්ද? නෛතික පුද්ගලභාවය කියන්නේ නීතිමය කටයුත්තකදී අයිතිකරුගේ නමින් හැර ව්‍යාපාරයේ නමින් නීතිමය කටයුතු වලට එළියෙන්නේ හැකියාවක් වෙන ව්‍යාපාරවලට නැහැ. ඒ කියන්නේ හදිසියෙන් නීතිමය කටයුත්තකදී අයිතිකරු පෙනී ඉන්නවන දහම්සේකර කියන නමින් තිස්ස සහල් මූල ව්‍යාපාරයේ කියන නමින් නෙමෙයි. තිස්ස සහල් මූල ව්‍යාපාරයේ දහම්සේකර කියන නමින් තමයි එයා නීතිමය කටයුත්තකදී පෙනී ඉන්නවා. එයාට මේ ව්‍යාපාරයේ නමින් පෙනෙන්න බෑ. ඒක තමයි නෛතික පුද්ගලභාවයක් නෑ කියන්නේ. තනි පුද්ගල ව්‍යාපාර වලට, හවුල් ව්යාපාර වලට මේක නීතිමය පුද්ගලභාවයක් නෑ. අයිතිකරුගේ නමින්ම තමයි නීතිමය කටයුත්තකදී එයා පෙනෙන්න ව්‍යාපාරයේ නමින් පෙනෙන්න බෑ. මෙම ව්‍යාපාරයේ ලාභ අරමුණු කරනකොට ව්‍යාපාරයේ වැරදි මේක බැලුවෙන්නට වෙනවා. අපි ප්‍රධාන අරමුණ වෙන්නේ ලාභී බැරි. එතකොට පස්වෙනි උත්තරය වෙන්නේ එක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් වන්නේ. හරි ප්‍රශ්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් වන්නේ. සීමා සහිත ලංකා සීනි පෞද්ගලික සමාගම. හරි. සීනි නිෂ්පාදනයේතර සිදු සමුපකාර තොග වෙනස් සංස්ථා නෑ. එතන වෙන්නේ සේවා සැපයීම. එතන භාණ්ඩ නිෂ්පාදනයක් වෙන්නේ නෑ. නිෂ්පාදනය කරපු භාණ්ඩ තොග වශයෙන් තියාගෙන ඉන්නේ. එයාලා නිෂ්පාදනයක් කරන්නේ නෑ භාණ්ඩ. එයාලා නිෂ්පාදනය කරපු භාණ්ඩ තමයි තියාගෙන ඉන්නේ. ශ්‍රී ලංකා ගුවන් සමාගම එයාලා සේවාවක් සපයමින් ශ්‍රී ලංකා මහා බැංකුව සේවාව. එතකොට 6 වෙනි උත්තරය අංක 1. 6 වෙනි උත්තරය අංක 1. ඊළඟ ප්‍රශ්න. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වයක් පැවතීම ව්‍යාපාර සංවිධානයේ ලක්ෂණය වේ. අපි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් හා ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වයක් කියනකොට මොකදන්නා මේක සමෝපකාර සමගියක්. මේක සමෝපකාර සමගියක්. ගුණවර්ධන සහෝදර බැලුදැලමට වෙනවද හවුල් ව්‍යාපාරය. ඔයාලා දන්නවා ඇති ඔයාලා ඉගෙනගෙන තියෙන හවුල් ව්‍යාපාරයක අමෝෂන් සමාජිකෙන් දෙන්නේ කියනවා. උපරිම සමාජික සංඛ්‍යාව 20. අවම සමාජික දෙන්නේ කියනවා හවුල් ව්‍යාපාරයක උපරිම සමාජික සංඛ්‍යාව 20. සීමාසහිත මහරගම විවිධ සේවා සමූහකාර සමිති. මේකට උත්තරය අනිවාර්යෙන් අංක 2. ලංකා khනිජ තෙල් නීති සාකච්ඡා සංස්ථාව, මේක රාජ්‍ය සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම් පොදු සමාගමේ සමාජ රාජ්‍ය සමාගම.
එතකොට 7ට උත්තරය අප 2. 8. පහත දැක්වෙන්නේ සිදුවීම් කීපයකි. රුවන් මොබිල් සැලුමට ගොස් කොණ්ඩේ කපා ගැනීම. සතුමල් තම ප්‍රයෝජනය සඳහා ජපානයේ මෝටර රථයක් ආනයනය කිරීම. සුමුදු මල් දෙලෙන්දෝ නැවුම් මල් කුඩ දෙකක් මෙලදී ගැනීම. සමන්සියාස්වැන්නේ වී කිලෝ 50ක් වීමෝදීමේට කිරීම. ඉහත සිදුවීම අතරින් තොග වෙලෙනාම වයි. ඒ සිදුවීම අතරින් තොග වෙලෙනාම වයි. මේ තොග වෙලෙනාම කියන්නේ මොකද්ද? තොග වෙලෙනාම කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් භාණ්ඩ වෙලදී ගැනීම. නැවත විකිණීමේ පරමාර්ථය. ආය විකුණන එක සිල්වර වෙලෙනාම කියන්නේ අවසන් පරිභෝජනය සඳහා භාණ්ඩ හසය විකිණීම. අපි දැන් ඔය ළඟදී කණ්ඩට ගියන් පස්සේ, ඊළඟට තියෙන කඩේකට ගියන් පස්සේ ඒක සිල්වර කරේ. එයා අපේ පරිභෝජනය සඳහා භාණ්ඩ හසය විකුණනවා. අන්න එයා සිල්වර වෙනවා. අපේ අවසන් පරිභෝජනය සඳහා යන භාණ්ඩ විකුණනවා. ඉතින් එයාට සිල්වර වෙනවා. අපි තොග වෙලෙන්දු කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථය. මේකයි ප්‍රොසෙස් එක. නිෂ්පාදනය ඉන්නවා. නිෂ්පාදකයන් මේ නිෂ්පාදකයා යන නිෂ්පාදනය කරපු භාණ්ඩ ටික තොග වෙලෙන්දට යවනවා. තොග වෙලෙන්ද. තොග වෙලෙන්ද මොකක්ද කරන්නේ? ඒ ටික සිල්වර වෙලෙන්දට යවනවා. සිල්වර වෙලෙන්දා හවහන් තමයි භාණ්ඩය කියන්නේ අපට භාණ්ඩය පත්න්නේ. හරිද? එන්න ඔකයි වෙන්නේ. නිෂ්පාදකයා භාණ්ඩ සේවා නිෂ්පාදනය කරනවා. සේවා නෑ. භාණ්ඩය නිෂ්පාදනය කරලා තොග වෙලෙන්දට යවනවා. තොග වෙලෙන්ද මොකක්ද කරන්නේ? ඒක ස්ටොක් කරගෙන ගබඩාවකට තියාගෙන ඒක සිල්වර වෙලෙන්දට විශාල ප්‍රමාණයක් අලුත් කරනවා. අනිත් සිල්වර වෙලෙන්දා අපිට අපේ අවසන් පරිභෝජනය සඳහා භාණ්ඩය දෙනවා. සිල්වර වෙලෙන්දාම කියන්නේ අවසන් පරිභෝජනය සඳහා භාණ්ඩ සේවා විකිණීම. තොග වෙලෙන්දාම කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථය සඳහා භාණ්ඩ සේවා මිලදී ගැනීම. එතකොට මේ සිල්වර වෙලෙන්ද සාමාන්‍ය කරන්නේ නැවත විකිණන්න තමයි භාණ්ඩ සේවා මිලදී ගැනීම. මේ තොග වෙලෙන්දගෙන් සිල්වර වෙලෙන්ද භාණ්ඩ මිලදී ගැනීම නැවත විකුණන කාටද? අපිට නැවත විකුණන්න. මේරින් අතර තියෙන තොග වෙලෙන්ද. මේරින් අතර තියෙන තොග වෙලෙන්ද. මතක තියාගන්න. නිෂ්පාදකයා පාරිභෝගිකයා අතරමැදියන් වෙන්නේ විදියට තමයි තොග වෙලෙන්ද හා සිල්වර වෙලෙන්ද හරියට. වෙලෙන්දාමේදී අතරමැදියන් විදියට තමයි තොග වෙලෙන්ද සිල්වර වෙලෙන්ද හරියට. එතකොට තොග වෙලෙන්දාම කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථය සඳහා භාණ්ඩ සේවා මිලදී ගැනීම කියන්නේ. හරිද? එතකොට හිත සිදුවීම අතරින් තොග වෙලෙන්දාම රුවන් මොබිල් සැලුමට ගොස් කොණ්ඩේ කපන්නේ. අවසන් පරිභෝජනය. සකුමල් තම ප්‍රයෝජනය සඳහා ජපානයේ මෝටර රථයක් කිරීම. තම ප්‍රයෝජනය. එතනින් ඉවරයි. ඒ කියන්නේ ඒක අවසන් පරිභෝජනය. සුමුදු මල් වෙලෙන්දෝ නැවුම් මල් කුඩ දෙකක් මිලදී. එයාලේ මල් කුඩ දෙක මිලදීගෙන තියෙන්නේ නැවත විකුණා. ඒක තොග වෙලෙන්දාමයි. සමන් සියාස්වැන්නෙන් වී කිලෝ 50ක් වී මෝල් හිමියෙකුට විකිණීම. එතන තියෙන්නේ තොග වෙලෙන්දාම නැවත විකිණීමේ පරමාර්ථය. මතක තියාගන්න තොග වෙලෙන්දාම සිල්වර වෙලෙන්දාමට සාපේක්ෂව විශාල ප්‍රමාණයකින් සිදු වෙනවා. ඒ වගේම සිල්වර වෙලෙන්දාමේ කන්ටිනියු වෙනවට වඩා ඒකකයක මිල සාමාන්‍යයෙන් අඩුයි. හරිද? හිතන්න තොග වෙලෙන්ද අපිට ඒකකයක් රුපියල් 100කට විකුණනවා නම් 100කට විකුණනවා. තොග වෙලෙන්ද ඒක සිල්වර වෙලෙන්දට විකුණන්නේ රුපියල් 80කට. නිෂ්පාදකයා ඒක මිල කරන්නේ රුපියල් 60කට. මොකද 60 නම් අපි අතට එනකොට 100 රුපියල් 40ක් ඒකට මිල එකතු වෙලා. ඇයි ඒ අතරමැදියන් ඉන්නේ. එතකොට තොග වෙලේ නිෂ්පාදක රුපියල් 60කට භාණ්ඩය මිල ලකුණු කරලා තොග වෙලෙන්දට දෙනවා. තොග වෙලෙන්ද රුපියල් 80කට සිල්වර වෙලෙන්දට දෙනවා. සිල්වර වෙලෙන්දට දානවා කියලා හිතෙනවා. මොනවා කරන්නේ? හරිද?
එතකොට අටවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට ගන්න ඕනේ අපිට. හතර. අටවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට ගන්න C සහ D. හරි. අපි ළඟට බලමු. පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 9 සහ 10 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. කසුන්ට රුපියල් 18,000ක ලංකා බැංකු චෙක්පතක් අනකරුගෙන් ලැබුණා. ඒ ගනුදෙනු කළ නොහැකි ලෙස රේඛනය කර තිබුණි. කසුන් මෙම චෙක්පත මහජන බැංකුවේ ජංගම දිවියේ තැන්පත් කරනවා. හරි. චෙක්පතකට සම්බන්ධ පාර්ශ්ව තුනයි. චෙක්පතකට සම්බන්ධ පාර්ශ්ව තුනයි. පතකට සම්බන්ධ පාර්ශ්ව තුනක්. එක්කෙනෙක් අනකම් අනිත් එක්කෙනා අනලදු අනිත් එක්කෙනා ආදායක එක. මේ අනකරු කියන්නේ කවුද? හරි. හිතන්න මට නියමක් තියෙනවා, මට account එකක් තියෙනවා ලංකාවේ ඇඟුම්. හරිද? මට තියෙන්නේ ජංගම නියමක්. හොඳට මතක තියාගන්න. චෙක්පත් මගින් ගනුදෙනු කරන්න අනිවාර්යෙන් ජංගම නියමක් තියෙන්න අත්‍යවශ්‍යයි. අනිවාර්යයි. ජංගම නියමක් තියෙන කෙනෙක්ට විතරයි චෙක්පතක් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. එතකොට මට ජංගම නියමක් තියෙනවා ලංකාවේ. හරිද? එතකොට මම තමයි අනකරු වෙන්නේ. අනකරු මම තමයි අනකරු වෙන්නේ. මට තමයි ලංකා බැංකුවේ Bank of Singapore ලංකා බැංකුවේ ජංගම දිනුමක් කරන්ට් එකක් තියෙනවා මට. හරිද? එතකොට මම තමයි අනකරු. අනලදු කවුද? අනලදු තමයි Bank of Singapore ලංකා බැංකුවේ BOC එක තමයි අනලදු වෙන්නේ. ආදායකයා කියන්නේ මම චෙක්පතක් ඉගෙනවා සමන් වගේ ණය හිමිය මම යාට රුපියල් ලක්ෂයක චෙක් එකක් ඉල්ලනවා. අන්න එයා චෙක්පතේ මුහුණක නම සඳහන් කෙනා තමයි ආදායකයා වෙන්නේ. මට account එකක් තියෙනවා BOC එකේ. මට තියෙන්නේ ජංගම ගිණුමක් BOC එකේ තියෙනවා. ඉතින් මට චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන් නේ. මගේ ණය හිමියෙක් ඉන්නවා සමන් කියලා. මට ඕනේ යාට රුපියල් ලක්ෂයක් චෙක් එකකින් ගෙවන්න. එතකොට මම සමන් කියලා දැන් ගෙවන්න ඕන කෙනාගේ නම ලියනවා චෙක්පතේ. ඒ චෙක්පතේ කියනවා පේ කියලා. පේ මෙතන නම ලියන්නේ. ඉතින් මම සමන් කියලා ලියනවා. මෙන්න මේ චෙක්පතේ මුහුණට සමහර. ඒ කියන්නේ චෙක්පතේ මුදල් ලබා ගන්න පුළුවන් කියලා. මම ගෙවන්න කියන්නේ චෙක්පතේ මුහුණතේ නම සඳහන් පුද්ගලයා තමයි ආදායකයා. අනකරු කියන්නේ ජංගම ගිණුම් තියනවා. ජංගම ගිණුම තියෙන මම අනකරු. අනලදු කියන්නේ බැංකුව. ජංගම ගිණුම තියෙන බැංකුව. ආදායකයා කියන්නේ මම ගෙවන්න කියලා නම ලියලා චෙක්පතේ මුහුණතේ නම ලියලා දෙන කෙනෙක්. හරිද? හරිනේ. මෙතන කියනවා කතුන්ට දාට දාන්න බබලේ ඒක නේද බලන්න ඉස්සරේ. පේ විචිත සම්බන්ධ පාෂි කියන එක. ඊට පස්සේ බැරිලා කොටස තියෙන්නේ රේඛනය. මොකක්ද මේ රේඛනය කියන්නේ? රේඛනය කොටස් දෙකකට බෙදන්න ඕනේ. රේඛනය. සාමාන්‍ය රේඛනය සහ ශීර්ෂ රේඛනය.
එතකොට ලේඛනය කියන්නේ චෙක් පතක මුහුණට චෙක් පතක මුහුණට හරහා සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම හෝ සරල සමාන්තර රේඛා දෙකක් ඇතිව හෝ නොමැතිව වාණිජ බැංකුවක නමක් සටහන් කෙරේ. මොකද්ද? සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම හෝ රේඛා දෙකක් නොමැතිව සමාන්තර රේඛා දෙකක් ඇතිව හෝ නොමැතිව වාණිජ බැංකුවක නමක් සටහන් කෙරේ. මොකද්ද මේ ලේඛනයේ අරමුණ? ලේඛනයේ අරමුණ තමයි චෙක් පතකට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නේ. චෙක් පතක් කොහොමද මුදල් ගනුදෙනු කරනකොට වඩා ආරක්ෂිත ගනුදෙනු කිරීමේ මාර්ගයක්. ඒ වගේම ඒ මාර්ගෙට තව වැඩි ආරක්ෂාවක් එකතු කරන්න තමයි අපි චෙක් පතක් ලේඛනය කරන්නේ. සාමාන්‍යයෙන් චෙක් පතක මුහුණට හරහාම නිකන් සරල සමාන්තර මෙන්න මේ රේඛා දෙකක් ඇදීම හෝ මෙහෙම ඇඳලා මේ රේඛා දෙක ඇතුළත යම්කිසි කොන්දේසියක් සටහන් වෙනවා. ගනුදෙනු කළ නොහැක කියලා සටහන් කරනවා කියලා. අපි මෙන්න මේකට කියනවා සාමාන්‍ය රේඛ. සාමාන්‍ය රේඛ. විශේෂ රේඛ. විශේෂ රේඛනිය මෙහෙම සරල සමාන්තර රේඛා දෙකක් ඇඳලා අනිවාර්යෙන් විශේෂ රේඛනයේදී වාණිජ්‍ය බැංකුවක නමක් තියෙන්නම ලංකාවේ මෙන්න රේඛා දෙකක් ඇතුව හෝ නැතුව වාණිජ්‍ය බැංකුවක නමක් තියෙන්න මහදින බැංකුව. විශේෂ රේඛනයක් කියලා හොයාගන්න පුළුවන්. මේ වාණිජ්‍ය බැංකුවක නමක් තියෙනවා නම් අපි ඒක විශේෂ රේඛනයක් විදිහට හොයාගන්නවා. මොනවාද තමයි රේඛන? මෙහෙම රේඛනය කරාම අපිට මේ චෙක් එක ගිහිල්ලා බැංකු කවුන්ටරේ චෙක් එක දීලා බැංකු කවුන්ටරේ මුදල් ගන්න බෑ. මේ චෙක් එක ආදායකයාට අපි සංකීර්ණ පුද්ගලයාගේ ගිණුමට අනිවාර්යෙන් බැර වෙන්නම බැංකු කවුන්ටරේට දීලා බැංකු කවුන්ටරයෙන් සල්ලි ගන්න බෑ. එතකොට අදාළ පුද්ගලයාට account එකට අනිවාර්යෙන් සල්ලි බැර වෙන්නම හරිද? ඒක තමයි කියන්නේ අපිට මේ ලේඛනය තුලින් අදාළ පුද්ගලයාටම සල්ලි ලැබෙන බව තහවුරු කරගන්න පුළුවන්. චෙක් පත්‍ර ලේඛනය කිරීම තුළ. හරි සාමාන්‍ය ලේඛනය කියන්නේ මෙන්න මේ වගේ. සරල සමාන්තර එකක් ගන්නවා නැත්නම් ඒ නැදලා ඒක ඇතුළත ලියන ගණන් කරනවා කියලා මේ කිසියම් කොන්දේසියක් තියෙනවා. හැබැයි විශේෂ ලේඛන ලංකා බැංකුව මහජන මොකක්ද දැන් මෙතන වෙන්නේ? මෙහෙම ලියුවොත් මේ චෙක් පත්‍ර ලංකා බැංකුවේ තියෙන account එකමයි තැන්පත් කරන්නේ. මහජන බැංකුව කියලා ලියුවොත් මහජන බැංකුවේ account එකමයි තැන්පත් කරන්න ඕන. මහජන බැංකුවේ ගිණුමකමයි තැන්පත් කරන්න ඕන. හරි? ඔබේ චෙක් පත්‍රය කියන්නේ. එතකොට ඒ ගනුදෙනු කළ නොහැක ලෙස රේඛනය කර තිබුණා. හරිද? මේ චෙක් පත මොකද්ද? වාණිජ බැංකුවක නමක් නැහැ. ඒ කියන්නේ මේක සාමාන්‍ය රේඛනය සහිත චෙක් පතක්. එතකොට මම වෙන එකට එන්නේ අනතර වෙලා චෙක් පත දෙක. ළමයි දෙක සාමාන්‍ය රේඛනය සහිත. ඉහත සිද්ධිය සමග චෙක් පතේ ආදායකයා කසුන් වන අතර අනලබ පිළිගැනීමට පරාවයක් වූයේ බලන්න කසුන්ට දහරදාගත්ත ලංකා බැංකුවේ චෙක් පතක් අනකරුගෙන් ලැබුණා. ඒකට කසුන් නේද ආදායකයා අනකරුගෙන් හම්බෙන්නේ. කසුන්ට තමයි ගෙවන්න ඕන. එතකොට ලංකා බැංකුවේ චෙක් පත. ලංකා බැංකුවේ චෙක් පත. ලංකා බැංකුව තමයි අනලබ එතකොට අනකරු කවුද? අනකරුගේ නම මේකේ සඳහන් කරන්නේ. එතකොට අපිට මෙදිකින් ගන්න ඕනේ. ආදායකයා කසුන්ද? ඔව් හරියි. අනලබ මහජන බැංකුවට නෑ කරන්නේ. පළවෙනි ගන්න බෑ. අනකරු අනකරුගේ සඳහන් නෑ දෙක ගන්න බෑ. අනලබ ලංකා බැංකුව වෙන අතර හරියි. ආදායකයා කසුන්. හරි. 10ට උත්තරය 3. උත්තරය 3.
කොලොස්සෙන් ප්‍රශ්නය ඕනනම් දේවල් තියෙනවා නම් ඔයාලට ලියා ගන්න පුළුවන්. වීඩියෝ එක නවත්තලා ඔයාලට අවශ්‍ය කරන දේවල් ටික ලියා ගන්න පුළුවන්. 11 වෙනි එක. රුපියල් ලක්ෂ 10කට ලක්ෂණයකට තිබුණා කර තිබූ අමල්ගේ ව්‍යාපාරයේ ගොඩනැගිල්ල කොටසක් ගින්නකින් ඇති වූ ඉල ඇති වූ අතර වන්දිය ලෙස ලක්ෂ 3ක් ඔහුට ලැබේ. රුපියල් ලක්ෂ 3ක් පමණක් වන්දිය ලෙස ලැබීමට අනුව රක්ෂණ මූලධර්ම. රක්ෂණ මූලධර්ම තුනක් ඔයාලගේ සිලබස් එකේ තියෙනවා. රක්ෂණ හිමිකම, උපරිම විශ්වාස සහ ආනේ බොහොමයි කියලා. මොකද්ද මේ රක්ෂණ හිමිකම කියන්නේ? රක්ෂණ හිමිකම කියලා කියන්නේ කිසියම් දේපලක් හෝ ජීවිතයක් රක්ෂණය කිරීමට එම පාර්ශවයට ඇති නීත්‍යානුකූල අපිට දෙයක් රක්ෂණය කරන්න කිසියම් නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. අපේ දෙමව්පියන්ට පුළුවන් අපිව රක්ෂණය කරන්න. එයාට නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. බිරිඳට පුළුවන් සැමියව රක්ෂණය කරන්න. එයාට නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. තව එකක් තියෙනවා. අපිට පුළුවන් අපි ණය දීපු කෙනෙක් ඉන්නවනම් දැන් අපි කෙනෙක්ට ණයක් දීලා රුපියල් ලක්ෂයක්. හරිද? අපි කෙනෙක්ට ණයක් දීලා රුපියල් ලක්ෂයක්. අපිට ණයකට ඉන්න රුපියල් ලක්ෂයක්. අපිට පුළුවන් අන්නේ දීපු ණය ප්‍රමාණය දක්වා ඒ පුද්ගලයාගේ ජීවිතය රක්ෂණය කරන්න. අපිට නීතිය හැකියාවක් තියෙනවා. අන්න මේකට තමයි රක්ෂණ හිමිකම කියන්නේ. සියම් දේපලක් වූ ජීවිතයක් රක්ෂණය. අපිට අපේ ජීවිතය රක්ෂණය කරගන්න පුළුවන් අපිට නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. හැබැයි අපිට පාරේ මොනසු ජීවිතේ රක්ෂණය කරන්න අපිට නීත්‍යානුකූල අයිතියක් නැහැ. අන්න ඒක තමයි රක්ෂණ හිමිකම කියන්නේ. නීත්‍යානුකූල අයිතියක් තියෙනවා කිසියම් දෙයක් රක්ෂණය කරන්න. දෙක උපරිම විශ්වාසය. උපරිම විශ්වාසය කියන්නේ දැන් කිසියම් දෙයකට හානියක් වුණොත් අපි ඒකට අවශ්‍ය රක්ෂණ මන්දි ලබා ගන්න අවශ්‍ය කරන සියලුම තොරතුරු සත්භාවයෙන් සත්‍ය තොරතුරු නිවැරදි තොරතුරු අපි හෙළි කරන්නත් ඕන. රක්ෂණ ඉන්ෂුරන්ස් කම්පැනි රක්ෂණ සමාගම ඒවා අදාළ කොන්දේසි ටික නිවැරදිව හෙළි කරනවා. උපරිම විශ්වාසයක් තියෙනවා දෙන්න අතර. හානිපූර්ණ. හානිපූර්ණය කියලා අදහස් කරන්නේ කිසියම් දේපලකට මට කියන්නේ මේ හානිපූර්ණය කියන මූලධර්මයේ ජීවිත රක්ෂණයට අදාළ නැහැ. මොකද හානිපූර්ණය කියන්නේ කිසියම් දේපලකට හානියක් වුණොත් ඒ හානි වූ ප්‍රමාණයට කිසියම් අංගයක් ලබා දෙනවා කියන්නේ. හරිද? ජීවිත රක්ෂණයට හානිපූර්ණයේ මූලධර්මයේ අදාළ නොවන්නේ ජීවිතේක වටිනාකමක් අපිට කියන්න බෑ. ස්ථානිත කරන්න බෑ. ඒ හින්දා ජීවිතයක් නැති වුණොත් අපිට ඒ ජීවිතේ වටිනාකමක් දෙන්න බෑ. ඒ හින්දා හදිස්සියෙන් ජීවිත රක්ෂණයක් දාලා තිබ්බොත් අපි හිතන්න අපේ ජීවිත රක්ෂණය කරලා තියෙනවා ලක්ෂ 10කට. හරිද? අපේ ජීවිත ලක්ෂ 10කට රක්ෂණය කරලා තිබිලා අපි කිසියම් හේතුවක් නිසා මරණ කියලා හිතන්න. මරණොත් අපේ දෙමෝපියන්ට හරි අපි කියලා තියෙන පාර්ශවයකට ඒ ලක්ෂ 10 අපි මරණයෙන් පස්සේ ගන්න පුළුවන්. හානිපූර්ණ මූලධර්ම ජීවිත රක්ෂණයේදී අදාළ වෙන්නේ නැත. මොකද ජීවිතේක වටිනාකමක් අපිට කියන්න බෑ. ඒ හින්දා දේපල රක්ෂණයේදී විතරයි හානිපූර්ණ මූලධර්ම අදාළ වෙන්නේ. එතකොට මේකට අදාළව උත්තරේ වෙන්නේ හානිපූර්ණ 11ට 3. 11ට 3. ලක්ෂ 3ක් පමණක් වන්දි. ඒ කියන්නේ හානියට අදාළ මුදල විතරයි රක්ෂණ සමාගම ගෙවන්නේ. ලක්ෂ 3ක හානියක් වෙලා තියෙනවා. ඉතින් ලක්ෂ 3ට අදාළ වන්දියක් ගෙවනවා. හානිය පූර්ණේ කරනවා. වචනේම තියෙනවා අදහස. හානිය පූර්ණේ කරනවා. ලක්ෂ 3ක හානියක්ලා ඉතින් අපි ඒක පූර්ණේ කරනවා. හානි පූර්ණේ මූලධර්ම. අපිට කියන්න හොඳට ජීවිත රක්ෂණයට හානි පූර්ණේ මූලධර්මය අදාළ වෙන්නේ නැහැ. දොළොස්වන සංවේදනය. සංවේදන මාධ්‍ය. සංවේදන මාධ්‍යයන් හතරයි. ඔය දෙන්නේ හතර වර්ගයකට විදිහට සංඥා සංකේත වර්ගවල සංවේදන මාධ්‍ය සඳහන් මුසුන් දැක්කේ. ප්ලීස්. වාචික. වාචික පාසල් මේ ශිෂ්‍යනා රැස්වීම හරි එකට වී එකට එන්න. ඊට පස්සේ ලිඛිත දෙමව්පිය රැස්වීමට කැඳවීමේ ලිඛිත පැවැත්වීම. ඒකට C
ඒතකොට විද්‍යුත් ලිඛිත කියන්නේ කලවලන ටැක්ස් එක. හරි. D හතර සංඥාවක් පාසලේ තිබෙන සිදුවනවා. උත්තරය අංක 2 12 13. යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආකර්ෂණීය ලෙස නවීකරණය කිරීම. මේ ප්‍රකාශය තුළ ප්‍රවාහන මූලතාංග හතරයි මාර්ගය මාධ්‍ය බලය පර්යන්තය. ලේසි පාඩම් ලේසි පාස්. එතකොට පර්යන්තය කියන්නේ මේකට එන්නේ පර්යන්තය. යාපනයේ ගුවන්තොටුපළ පර්යන්ත ගුවන්තොටුපළ. එතකොට 13ට උත්තරේ 4 පර්යන්ත. අපිට මොනවද ඔව් 13 මාර්ගය මාධ්‍ය බලය පර්යන්තය. මාර්ගය කියන්නේ ඔය පාරේ ඊට පස්සේ ගුවන් මාර්ගය වගේ දේවල්. මාධ්‍ය කියන්නේ බස් දුම්රිය ලැබූ ගුවන් යාන ඔය වගේ දේවල්. බලයකට නිදැනද සූර්ය ශක්තියද කිසියම් බලයක් පර්යන්තය කියන්නේ පැවතුම් පුළුවන් වගේ අදහසක්. හරිද? බස් යන්ත්‍රම් වල ඊට පස්සේ මහාය ගුවන් තොටුපළ ඒ වගේ දේවල් පර්යන්ත. 14 අයුරා සුවමැදුරු ප්‍රතිශක්තිකරණ ජනන පානයක් නිෂ්පාදනය කිරීමට තීරණය කරන්න ලදී. මේ ප්‍රකාශය තුළ ගම්‍ය වන කළමනාකරණ කාර්යය සහ ලෙවිකරණ මිශ්‍රී විචලනය පිළිබඳව දක්වනවා. කළමනාකරණ කාර්යයන් හතරයි. සැලසුම්කරණය, නිදානකරණය, මෙහෙයවීම, පාලනය. දැන් අයුරා සුවමැදුරු ප්‍රතිශක්තිකරණ ජනන පානය නිෂ්පාදනය කිරීමට තීරණය කරන්න ලදී. අර සැලසුම් කරන කියන අරමුණු තීරණය කරන ආකාරය අරමුණු ළඟා කර ව්‍යාපාරයක් ළඟා කර ඉච්ඡා කරන අරමුණු තීරණය කිරීම හා ඒවා ළඟා කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි අපි සරල සැලසුම් කරන්නේ කියන්නේ. ඒකට මෙතන බලන්න ඔයාලා මේ තීරණය කියන කැලල දැක්ක ගමන් අනිවාර්යයෙන්ම දැනගන්න සැලසුම් කරන කළමනාකරණ කාර්යය සැලසුම් කරන්නේ. මේ ප්‍රකාශය තුළ ගන්න කළමනාකරණ කාර්යයකට අනිවාර්යෙන් සැලසුම් කරන්නේ අලෙවිකරණ මිශ්‍ර විචලන. අලෙවිකරණ මිශ්‍ර විචලන හතරයි. මිශ්‍රය. ඒ කියනවා මේකට OPS කියලා. නිෂ්පාදිත මූල ස්ථාන ප්‍රවාහ product price place promotion. ඒකෙන් තමයි OPS කියලා හරි. අලෙවිකරණ මිශ්‍රය. එතකොට මෙතන ප්‍රකාශය තුළ ගමන ප්‍රමාණ කරන කාර්යයක් ඉහළදී අලෙවිකරණ මිශ්‍ර විචලන පිළිවෙලින් දැක්වෙන පිළිතුර. මේක අලෙවිකරණ මිශ්‍රය කියන්නේ ප්‍රතිශක්තිකරණ ජන පානය. ඒක නිෂ්පාදනය. ඒක නිෂ්පාදනය. අලෙවිකරණ මිශ්‍රය. එතකොට 14 උත්තරේ ඉන්නේ 14ට 3 තමයි. පස්සේ 15 ලාභාංශ ආදායමක් ලැබෙන ආයෝජන මාර්ගයක් වන සාමාන්‍ය කොටස් මිලදී ගැනීම. හොඳට මතක තියාගන්න සාමාන්‍ය කොටස් මිලදී ගැනීම. ඔයාලා දන්න සාමාන්‍ය කොටස් කියන්නේ නෙමෙයි. හරිද? සමාගම් කොළඹ කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි සමාගම් තියෙනවා. හරිද? මේ සමාගම ප්‍රාර්ථනය රැස් කරගන්න ප්‍රධාන වශයෙන් කරන්නේ කොටස් නිකුත් කිරීම. කොටස් නිකුත් කරනවා.
හරිද? සමාගම එයාලට ඕන කරන ප්‍රාර්ථනය රැස් කරගන්න ඒ සමාගම කරන්නේ මහජනයාට කොටස් නිකුත් කිරීම. ඒ කොටස් නිකුත් කිරීමෙන් තමයි යා ප්‍රාර්ථනය රැස් කරගන්නේ. අපි මේවට කියන සාමාන්‍ය කොටස් කියලා. තව කොටස් වර්ග තියෙනවා. ඒ වලවත් වෙන්නේ තියෙන්නේ සාමාන්‍ය කොටස් තමයි දෙන්නානේ. සාමාන්‍ය කොටස් මිලදී ගත්තම හිතන්න මේ කොටස් මිලදී ගන්නයි. හරිද? මහජනතාව. මෙයාලට මෙන්න මේ සමාගමේ අයිතිය හම්බ වෙනවා. සමාගම පාලනය කරන්නේ නෙමෙයි. මෙයාට විශේෂයෙන් හම්බෙන්නේ ඡන්ද බලය වගේ දේවල් හම්බ වෙනවා. මෙයාලට පුළුවන් ඡන්ද බලය. එයාලගේ ඡන්ද බලය පාවිච්චි කරනවා අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්න. ඒ කියන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් නේද සමාගම පාලනය වෙන්නේ. අධ්‍යක්ෂක මණ්ඩලය තමයි සමාගමක උඩමින්. එයාලා තමයි සමාගමට ඕන කරන තීරණ හැමදේම ගන්න අධ්‍යක්ෂක මණ්ඩලය. මේ සාමාන්‍ය කොටස් මේ සමාගම නිකුත් කරන සාමාන්‍ය කොටස් මිලදී ගන්න කට්ටියට පුළුවන් මේ අධ්‍යක්ෂක මණ්ඩලයට යන්න පුළුවන් ඡන්දෙන් තීරණයවත් තුන. ඡන්ද බලය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම යාලට සමාගම විසින් ලාභාංශ ගෙවනවා. ඒක නිශ්චිත නැහැ. අනිවාර්යෙන් ලාභාංශ ගෙවනවා කියන එකක් නෑ. හැබැයි සමාගම උපයන ලාභයට අනුව සමාගම කැමති නම් මේ කොටස් මිලදී ගත්ත කට්ටියට ලාභාංශ ගෙවීමක් කරන්න පුළුවන්. හරිද? කොටසකට රුපියල් 5ක් රුපියල් 10ක් වගේ ලාභාංශ ගෙවීමක් සිදු කරනවා. මේ කොටස් මිලදී ගත්ත පුද්ගලයින්ට පුළුවන් කොළඹ කොටස් හුවමාරුව හරහා එයාලා මිලදී ගත්ත කොටස් තවත් කෙනෙක්ට විකුණන්න. විකුණනවා. ඒ කියන්නේ මිලදී ගත්ත රුපියල් 10කට කියලා හිතන්න එක කොටසක් අයිඩියා එකට කියන්නේ අදහස ගන්න. මිලදී ගත්තේ රුපියල් 10කට කියලා හිතන්නකොට රුපියල් 100කට කියලා හිතනකොට මිලදී ගත්ත එක කොටසක් රුපියල් 100කට. මෙයා මේ කොටස් විකුණනවා රුපියල් 120කට. 20ක් ලාභයෙන් අන්නේ 20ට අපි කියන ප්‍රාර්ථනා ලාභ. මේ 20ක ලාභයට අපි කියන ප්‍රාර්ථනා ලාභ. බලන්න. එතකොට මේ කොටස් මිලදී ගැනීම තුළින් එයාලට ලාභාංශ ආදායමක් ගන්න පුළුවන්. වැඩි මිලකට විකුණලා නමිනේටර් කරලා ප්‍රාර්ථනාවක් ලබා ගන්න පුළුවන්. ඊට ඡන්ද බලය හම්බ වෙනවා. ඒ වගේ පරප්‍රසාද කීපයක් හම්බ වෙනවා. එතකොට ලාභාංශ ආදායමක් ලැබෙන්නේ සාමාන්‍ය කොටස් මිලදී ගැනීම තුළ. පහළ වෙනවා. විස්තර දැක්වුවක් ආරම්භ කිරීම නෑ. ස්ථාවර තැන්පතුවකින් අපිට හම් වෙන්නේ පොලි. ස්ථාවර තැන්පතුවකින් අපිට හම් වෙන්නේ පොලිය. ඉතිරි කිරීමේ වෙන මොහොතක් දැක්පත් කරත් අපිට පොලි නම් සරණාවරණ මිලිගත්ත දෙයක්ද මුකුත් හම් අපිට පතරම් වල විදිහක් විකුණලා ලාභ ගන්න පුළුවන්. හරි. ආයෝජන සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශන තෝරන්න. ඉඩම් වල ආයෝජනය කිරීම වගේ ප්‍රාර්ථනා ලාභ උදාහරණයක්. හරි. ඉඩම් වල ආයෝජනය කරලා අපිට ඉඩම් කුලියට දීලා අපිට ප්‍රාර්ථනා ලාභ ගන්න පුළුවන්. ඉඩම් විකුණන ඒ වගේ දේවල් කරලා අපිට ප්‍රාර්ථනා ලාභ ගන්න පුළුවන්. ඉඩම් වල ආයෝජනය කියන්නේ ඉඩම් වලදී ගැනීම සම්බන්ධයෙන් අදහස්. ඉඩම් වලදී අපිට ප්‍රාර්ථනා ලාභ ගන්න පුළුවන්. රජයේ දීර්ඝකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාණ්ඩාගාර විල්පත් නිකුත් කරයි. මතක තියාගන්න රජයේ දීර්ඝකාලීන මූල්‍ය අවශ්‍යතා සඳහා භාණ්ඩාගාර දීර්ඝකාලීන භාණ්ඩාගාර බැඳුම් කර තමයි නිකුත් කරන්නේ. භාණ්ඩාගාර බැඳුම් රජයේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම තමයි භාණ්ඩාගාර විල්පත් නිකුත් කරන්නේ. රජයේ
රජයේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතාව සපුරා ගන්න තමයි භාණ්ඩාගාර විල්පත් නිකුත් කරන්නේ. රජයේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතාව සපුරා ගන්න තමයි භාණ්ඩාගාර විල්පත් නිකුත් කරන්නේ. එතකොට රජයේ දීර්ඝකාලීන මූල්‍ය අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා භාණ්ඩාගාර විල්පත් නිකුත් කරයි කියන එක වැරදි. රජයේ දීර්ඝකාලීන මූල්‍ය අවශ්‍යතාව සපුරා ගැනීම තමයි නිකුත් කරන භාණ්ඩාගාර දැනුම් කර දීලා දෙයක්. රජයේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතාවලට තමයි භාණ්ඩාගාර විල්පත් නිකුත් කරන්නේ. ආයෝජකව සමාරෝහ සාමාන්‍ය කොටස් මිලදී ගැනීම පසු ඒක ඇතිකර බවට පත් වේ. මම කිව්වේ හරි. කොළඹ කොටස් වෙනකොට ශ්‍රී ලංකා සුරකම්පත් ආයෝජනයේ කොමිෂන් සභාවකින් පරීක්ෂණය කරයි. ඒක හරි. මේ කොටස් වෙනදුණු සිදුවන තැන කොළඹ කොටස් වෙනකොට අධීක්ෂණය හා නියාමනය කරන්නේ සුරකුම්පත් විනිමය කොමිෂන් සභාව. මොකද කියන්නේ? හරි. අපිට 16 උත්තරය දෙක. 16 උත්තරය දෙක. මේක ලියාගන්න. මේක ලියාගන්න. 16 17 වැඩිවීම හර අඩුවීම බැර විපසරණ මොනවාද කියලා ඉන්නවා. ඔයාලා නම් මේව හොඳටම දන්නවා ඉතින් හරිද? වක්කම් දිනකරනේ මූලිකාංග පහක් තියෙනවනේ. මේ පහ ගැන නම් හොඳට දැනගෙන ඉන්න. හරිද? මේ පහ ගැන නම් හොඳටම දැනගෙන ඉන්න ඕනේ. ඉන්නේ දැන් ව්‍යාපාරයේ පහක් ඉවරයි. දැන් අපි මෙතන නම් දිනු කරන්න කිව්වදී. මෙතන නම් 7 ඉඳන් අපිට දිනු කරන්නේ පාට. හරිද? වක්කම් වියදම් ආදායම් වගකීම් ඉන්කම් මේවා මෙම මූලිකාංග පහේ තියෙන විත්ත සටහන් කොහොම දෙන්නේ කියලා දන්නේ නැත්නම් ඉස්සරහ ගන්නවා. ඒ කියන්නේ වත්කම් වැඩි වුණාම මොකද්ද වෙන්නේ? අපි හර ගන්නවද බැර ගන්නවද? වියදමක් වැඩි වුණාම මොකද්ද වෙන්නේ? අපි හර ගන්නවද බැර ගන්නවද කියලා. ඔයාලා දැන් දැනගෙන ඉන්න. හරිද? වත්කම් වියදම් වැඩි වීම අපි හර කරනවා. අඩු වීම අපි බැර ගන්නවා. ආදායම් වගකීම් හිමිකම් කියන මේ තුනම වැඩිවීම වැඩිවීමත් අපි බැරට සටහන් කරනවා අඩුවීමත් අපි සටහන් කරනවා. හරිද? දන්න කෙනෙක් කියනවා නම් තනොත් මේක ලියාගන්න. දන්න කෙනෙක් මම කවන්නේ නැහැ ලියාගන්න. වත්කම් වියදම් කියන මූලිකාංග දෙක වැඩි වුණොත් අපි බැරට සටහන් කරනවා අඩු වුණොත් අපි බැරට සටහන් කරනවා. ආදායම් වගකීම් හිමිකම් කියන මේ තුන වැඩි වුණොත් අපි බැරට සටහන් කරනවා අඩු වීමත් අපි හරට සටහන් කරනවා. එතකොට වැඩිවීම හර කොහොමද කුක් වියදමක් වෙන්නේ. අඩුවීම වැඩි ඉස්සරහ මොනවද කියනවා වත්කම්. මෙතන වත්කම් විදිහින් වියදන්නේ වෙන වත්කම් 17ට එක ඊළඟ ප්‍රශ්නය. පාඨාගාර තොරතුරු ඇතුළේ අංක 18 සිට 20 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි. ප්‍රවීණ්‍ය ව්‍යාපාරයේ 2020 නොවැම්බර් 1 වෙනි දිනට ගිණුම් කරන සමීකරණය පහත දැක්වේ. අපි දන්නා ගිණුම් සමීකරණය කියන්නේ ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම් දරවල් කී. හිමිකම් ගන්න වගකීම්. අනිකුත්ගල ව්‍යාපාරයක මේ හිමිකම
තමයි අපි ප්‍රාග්ධනය කියලා කියන්නේ. හරිද? මේ හිමිකම තුලින් ප්‍රාග්ධනය නිරූපණය වෙනවා. තනි පුද්ගල ව්‍යාපාරය. අපිට තියාගන්න මේ හිමිකම තුලින් ප්‍රාග්ධනය නිරූපණය වෙනවා. තනි පුද්ගල ව්‍යාපාරය. එතකොට ආරම්භයේ නොවැම්බර් 5 වෙනි දවසේ නොවැම්බර් 1 දවසේ වත්කම් තිබිලා තියෙනවා 50000ක්. හිමිකම් තිබිලා තියෙනවා 35000ක්. වගකීම් තිබිලා තියෙනවා 5000ක්. ව්‍යාපාරික වත්කම් ටික සමාන වෙන්න ඕන හිමිකමුයි වගකීම් වල එකතු වෙන. හරිද? 35000 50000 වෙලා. අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන. හරිද? එතකොට නොවැම්බර් මාසයේ පළමු සතියේ සිංහල වගකීම් ටිකක් ප්‍රතිදීලා තියෙනවා. අපි මේක ගෙවුම් කරන සමගින්නට දාමු දැක්ක ගමන් මේක දාගෙන යනවා. මොකද අපි අහනවා ගණදෙනු පස්සේ වගකීම් වල වටිනාකම ඊට පස්සේ වගකීම් වල වෙනස් නොවන ගණදෙනු මොකක්ද පළමු සතියේ අවසානයේ ආවයි හිමිකම්. ඉතින් අපි මේ ගණදෙනු ටික මේකට දාමු. ඒක ලේසි. රුපියල් 10000ක බඩු තොගයක් ණයට ගැනීම. බඩු තොගයක්. භාණ්ඩ තොගයක් ගත්තම භාණ්ඩ තොගයක් කියන්නේ භාණ්ඩ තොගයක් කියන්නේ ව්‍යාපාරයට වත්කම. ව්‍යාපාරයට වත්කම. ඔය දන්න වත්කමක් කියන්නේ මොකද්ද? ඔක්කොම හඳුනා ගැනීම නේ තුනකට උනානේ. වත්කමක් කියන්නේ ඊට ගනුදෙනු ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරය විසින් පාලනය කරන්නා වූ සම්පත් වත්කමක් කියලා කියනවා. හරිද? මොන්නේ කොන්දේසි ටික මොකට මතක තියාගන්න. වත්කමක තියෙන මොනවාද? එතකොට අපි භාණ්ඩ තොගය අපි ව්‍යාපාරයේ වත්කමක් විදිහට සලකනවා. එතකොට දැන් බඩු තොගයක් ණයට ගත්තම කොහොම හරි බඩු තොගයක් ව්‍යාපාරයට ඇවිල්ලානේ. ඉතින් 10000කින් තොගය වැඩි වෙනවා. 10000කින් භාණ්ඩ තොගය ව්‍යාපාරය වැඩි වෙනවා. එන්නේ වත්කම් වැඩි වෙනවා. තොගය කියන වත්කම් වැඩි වෙනවා. ඒ වගේම හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ මෙතන. වගකීමක් වැඩි වෙනවා. ඇයි අපි ණයටනේ අරගෙන තියෙන්නේ? ණය හිමියෝ කියන වගකීම වැඩි වෙලා තියෙනවා මෙතන. 10000. 10000 ණය හිමි කියන වගකීම වැඩි වෙලා තියෙනවා. අපි ණයට අරගත්තු මිල. රුපියල් 10000ක තොගයක් අපි ණයට අරගෙන ඒකෝට 10000කින් තොගය වැඩි වෙලා වත්කම් වැඩි වෙලා ණය හිමි කියන වගකීම වැඩි වෙලා. හරි. දෙවෙනි ගණන 5000ක බඩු තොගයක් අපිට මුදලට ගැනීම. අන්න ආයි අපේ ව්‍යාපාරයේ තොගය කියන වත්කම වැඩි වෙනවා. හැබැයි අපිට මුදලට අරන් තියෙනවා. අපිට මුදලට සල්ලි දීලා අරන් තියෙනවා. ඒකට ව්‍යාපාරයේ මුදල කියන වත්කම අඩු වෙනවා 5000. මුදල කියන වත්කම අඩු වෙනවා. මේ පැත්තට කිසිම බලපෑමක් නැහැ. තුන. ලායිෆ්නියකට රුපියල් 7000ක් ගෙවන. නාහිමියකට රුපියල් 7000ක් ගෙවන. එතකොට මුදල් වලින් ගෙවලදී ව්‍යාපාරයේ මුදල කියන වත්කම රුපියල් 7000කින් අඩු වෙනවා. ක්‍රීඩා කොම්පැනියක 7000කින් මුදල් අඩු වෙලා වගකීම අඩු වෙලා රුපියල් 5000 7000කින් ණය ඉන්නේ පාරකින් දෙන්නත් ඉන්නේ ණය හිමි කියන වගකීම නා අපි කියලා කොහොමද වෙන්නේ අඩු වෙලා 7000 5000කට ඉලදී ගත්ත බඩු තොගයක් 7000කට අපිට මුදලට තියෙනවා. ඒකට ඒ ව්‍යාපාරයේ තොගය අඩු වෙනවා 5000. හරිද? තොගය අඩු වෙනවා 5000. අපිට මුදලට විකුණාට ඒ ව්‍යාපාරයට මුදල් දෙනවා 7000. මුදල් කියන වත්කම වැඩි වෙලා 7000. තොගය කියන වත්කම 5000කින් අඩු වෙලා මුදල් කියන වත්කම 7000කින් වැඩි වෙලා 2000ක මෙතන තියෙන්නේ ලාභයක් අපි ඒක ලාභේ නිරූපණය කරනවා. හිමිකම් කියුවේ 2000. හිමිකම් කියුවේ ඒ 2000ක් නිරූපණය කරනවා. දැන් අපි මේක එකතු කරලා බැලුවොත් අත්කම් වලට සමාන වෙනවා.
බරපතල අපිට තිබෙනවා 55 මෙතනවා 30,000 මෙතනවා අහනවා ඉහත ගනුදෙනු වලින් පසුව මේ ව්‍යාපාරයේ වගකීම් වල වටිනාකම කොපමණද? වගකීම් මේ ගනුදෙනු පසු වටිනාකම 18,000. එතකොට ප්‍රශ්න අංක 18ට උත්තර අංක 3 ප්‍රශ්න අංක 19ට උත්තරේ ඉතිරි. කොහේ එකකින් ව්‍යාපාරයේ පැවති මුළු වත්කම් වල අගය වෙනස් නොවන ගනුදෙනු විභාග. හරි. මේ ගනුදෙනුනේ මොන වත්කම් වලට බලපෑමක් වෙන්නේ 5000කින් තුනේ වෙලෙල 5000කින් මුදල් ලැබෙනවා. දැනට තියෙන කැපිට යනවා. එතකොට 19ට උත්තරේ උත්තර අංක 2. 20ට උත්තරේ 20ට උත්තරේ සවිස නොවැම්බර් මාසයේ පළමු සතිය අවසන් ව්‍යාපාරයේ හිමිකම 2000 වැඩි වෙලා 20ට උත්තරේ 1. 20ට උත්තරේ